ජේසු පිහිටයි මම පාස්ටර් තිලන් නෝමා එලයස් සභාවෙන් ඔබ සැමට ආශිර්වාදමත් දවසක් වේවා යේසුස් වහන්සේගේ නාමයෙන්. අද කෙටි පණිවිඩය ලූක් 18:35 ඉඳන්. තවද උන්වහන්සේ යෙරිකෝව ළඟට පැමිණි කල එක්තරා අන්ධෙක් සිඟමින් පාර අයිනේ ඉඳගෙන උන්නේය. සමූහයක් ඒ ළඟින් යනවා ඔහුට ඇසී ඒ කුමක්දයි ඇසුවේය. එවිට ඔහු නාසරිය යේසුස් වහන්සේ ඒ ළඟින් යන බව ඔහුට කීවෝය. ඔහුද යේසුස් වහන්ස දාවිද්ගේ පුත්‍රයාය, මට කරුණා කළ මැනවයි මොර ගැසුවේය. පෙරටුවෙන් ගිය අය ඔහු නිශ්ශබ්ද වෙන පිණිස ඔහුට තරවටු කළෝය. නමුත් ඔහු ශබ්ද නගා දාවිද්ගේ පුත්‍රයා මට කරුණා කළ මැනවයි තව වඩා මොර ගැසුවේය. යේසුස් වහන්සේ නැවතී සිට ඔහු තමන් ළඟට ගෙනෙන්නට අණ කළසේක. ඔහු ළඟට ආකල මා විසින් කුමක් කරනවාට නුඹ කැමැත්තේදයි ඔහුගෙන් ඇසූසේක. ස්වාමිනී, මට පෙනීම ලැබේවායි ඔහුට කීවේය. යේසුස් වහන්සේ පෙනීම ලබා පන්න නුඹේ ඇදහිල්ල නුඹ සුව කළේ යයි ඔහුට කීසේක. ඒ කෙනීම ඔහු පෙනීම ලැබ දෙවියන් වහන්සේ වර්ණනා කරමින් උන්වහන්සේ අනුව ගියෝය. මුළු සෙනගද ඒ දැක දෙවියන් වහන්සේට ප්‍රශංසා කළෝය. බලන්න මේ පදේ හරිම පුදුම දෙයක් වෙනවා. මේ අන්ධ හිඟන්නා ඒ බාතිමේයුස් කියලා මේ නම දරන කෙනා බාතිමේයස්, මේක තමයි බා කියලා කියන්නේ පුතා. එතකොට තිමෙවුස්ගේ පුත්‍රයා. මෙයාගේ තාත්තගේ නම තමයි මාක් 10:46 කියනවා. තිමෙවුස්ගේ පුත්‍ර වූ බාතිමෙවුස් කියලා කියන්නේ තිමෙවුස්ගේ පුත්‍රයා. තිමෙවුස් කියන මේ නාමයේ ඇරමික් වලින් ඒක සඳහන් වෙනවා. ග්‍රීක භාෂාවෙන් දෙක සඳහන් වෙනවා. හැබැයි ඇරමික් වලින් මේක සඳහන් වෙන්නේ son of the unclean. ඒ කියන්නේ අපිරිසුදු කෙනාගේ පුත්‍රයා කියලා. හැබැයි මේ අපිරිසුදු කෙනාගේ පුත්‍රයා එයා මොනවද කරේ? එයා යේසුස් වහන්සේ පාරෙන් යනවා දැකලා එයා යේසුස් වහන්සේගේ නම කියලා කතා කරා. කොහොමද කතා කරේ? son of David. එයා කතා කරා නම් ජෝසෙෆ්ගේ පුත්‍රයා, මරියාගේ පුත්‍රයා. එහෙමනම් යේසුස් වහන්සේ ගෝලයන්ට කියන්නේ නැති වෙයි අන්න අර හිඟන්නව එක්කගෙන එන්න කියලා. හැබැයි එයා කතා කරේ දාවිද්ගේ පුත්‍රයා. ඒ නම ඇසුණු සැනින් වහන්සේට තේරුණා මේ පුත්කලයා මාව අදහාගත්තා කියලා. අපි දකිනවා යොහාන් 1:12 වෙනි පදයේ කියනවා යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තොත් එනම් උන්වහන්සේගේ නාමයේ කෙරෙහි අදහාගත්තෝද ඔවුන්ට දෙවියන් වහන්සේගේ දරුවන් වෙන්න උන්වහන්සේ බලය දුන්සේක. බලන්න, දෙවියන් වහන්සේ බලය දෙනවා ඔවුන්ට උන්වහන්සේගේ දරුව වෙන්න. මේ මිනිස්සයා හිඟන්නේ, මේ මිනිස්සයා සල්ලි හිඟන්නේ. මෙයා සල්ලි ඉල්ලන්නේ මිනිස්සුන්ගෙන්. හැබැයි මේ මිනිස්සයාගෙන් යේසුස් වහන්සේ ආනවා මෙන්න මෙහෙම අපූර්ව දෙයක්. 41 වෙනි පදේ උන්වහන්සේ කියනවා මා විසින් කුමක් කරනවාට නුඹ කැමැත්තේදයි ඔහුගෙන් ඇසීසේක. මම මොනවද ඔබට කරන්න ඕනේ කියලා උන්වහන්සේ අහනවා. හැබැයි මේ මිනිස්සයා හිඟන්න කිව්වේ නෑ. අනේ ස්වාමීනි, මට ඉන්න තැනක් නෑ, මට යන්න තැනක් නෑ, මට සල්ලි නෑ, රැකියාවක් නෑ. මේ කිසිම දෙයක් එයා ඉල්ලුවේ නෑ. එයා ඉල්ලන දේ එයාගේ ඔළුවේ තිබ්බ අවශ්‍යතාවය. ගොඩාක් ඉතුරුවන්ට වෙලා තින්නේ දෙවියන් වහන්සේගේ ඉල්ලන දේ ගොඩු දන්නේ නෑ. ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය දන්නේ නෑ. මේ මිනිස්සයා ඉල්ලුවේ අනේ ස්වාමීනි, මට කරුණා කළ මැනව. කරුණාව. උන්වහන්සේගෙන් ඉල්ලුවේ කරුණාව. ඊට පස්සේ තමයි යේසුස් වහන්සේගෙන් ඉල්ලුවේ ස්වාමීනි, මාව සුව කළ මැනව. උන්වහන්සේ මොනවද කිව්වේ? නුඹව සුව වෙනවා නුඹගේ ඇදහිල්ල නිසා. මෙන්න බලන්න, වෛද්‍යවරයා මේ මිනිසයා ඒ මිනිසයාගේ ජීවිතයට ගත්තා ඇදහිල්ල නැමැති බෙහෙත්, ඇදහිල්ල නැමැති සුවය,
ඇදහිල්ල නැමැති හාස්කම ඔහුගේ තුළ සිද්ධ වුණා. ඔහුව සුවය ලැබුවා. ඔහුව සුවය ලැබුණාට පස්සේ මොකද වුණේ? ඔහු ගියේ නෑ ඔහුගේ ජීවිතේ පසුපස්සේ. ඔහු ගියේ නෑ ඔහුගේ ලෝකේ පසුපස්සේ. ඔහු ගියේ යේසුස් වහන්සේ පසුපස්සේ. බලන්න අද ගොඩාක් රිතුණු යේසුස් වහන්සේව හොයාගෙන පල්ලි ඇවිල්ලා සභාවල් වලට ඇවිල්ලා සුව වෙලා ආස්කම ලබාගෙන උන්වහන්සේ පසුපස්සේ නෙවෙයි යන්නේ. ආපහු එකලංගේ ලෝකේ පසුපස්සේ යන්නේ. සහෝදරයා සහෝදරිය මේක හොඳට හිතට ගන්න. උන්වහන්සේ කැමති ඔබ උන්වහන්සේගේ පසුපස්සේ එනවනම් මොකද උන්වහන්සේට ඔබව සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරන්න පුළුවන්. ඔබට සම්පූර්ණ සුවය දෙන්න පුළුවන්. ඔබ කැමතිද උන්වහන්සේ පසුපස්සේ යන්න? මම පාස්ටර් තිලාන් නෝමා එලයස් සභාව. ආමෙන්. ජේසුස් පිටයි සියලු දෙනාට